සරල අනුවර්තයේ චලිතයට අදාළව ඊගාව ප්‍රැක්ටිකල් එක අපි ඉගෙන ගන්නවා. හෙලික්ස් තුනකින් අවලම්බනය කර ඇති ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම කියන ප්‍රැක්ටිකල් එක. ඒතර ස්කන්ධය හා ආවර්ත කාලය අතර සම්බන්ධය ලබා ගන්නයි යන්නේ. අපි දන්නවා එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධය සත්‍යාපනය කරන්නයි යන්නේ. ඒතර මේකට අවශ්‍ය ද්‍රව්‍ය හෙලික්ස් 3ක් ඕනේ, 50 ග්‍රෑම් පඩිකටලයක් ඕනේ, විරාම කටිකාවක් හා නිවේශන කූරක් සහ ආධාරකය ඕනේ. ඒතර ඔය කියන ඇටෝම මේ විදිහට රූපේ පෙන්වලා තියෙන විදිහට සකස් කරලා අන්වේක්ෂණ කූර ස්කන්ධයේ වෙතට යොමු වෙන විදිහට හෝ ඔය රූපේ පෙන්වලා තියෙන විදිහට යොමු වෙන්න සවි කරනවා. අපි දන්නවා ආවර්ත කාලයේ t = 2π වර්ගමූලය ඇතුලේ m බෙදීම කියන්නේ. ඒතර මේ විචල්යන් අතරින් අපිට වෙනස් කරන්න පුළුවන් එකිනෙක තමයි දුන්න මත එල්ලන ස්කන්ධය. පැහැදිලි නේද? ඒ අනුව වෙනස් වෙනවා ඇත්තේ කවුද? ස්කන්ධය වෙනස් කරන්න ඒ දුන්න මත එල්ලලා තියෙන ස්කන්ධයේ ආවර්ත කාලය එක වටයක් යන්න ගත වෙන කාලය වෙනස් වෙනවා. එතකොට අපි ගණිතමය විදිහට මේවා වෙන වෙනම අපි කලින් කතා කරා. දෙපැත්තම වර්ග කරොත් t වර්ගය සමානයි 4π වර්ගයේ වතාවක් m බෙදීම කියනවා. අපි x විදිහට m වෙනස් කරනවා, ස්කන්ධය වෙනස් කරනවා. ස්වායත්ත විචල්‍ය විදිහට, පරායත්ත විචල්‍ය විදිහට. එතකොට t වර්ගය වෙනස් වෙනවා. එතකොට t වර්ගය උක්ත කරොත් t වර්ගය සමානයි 4π වර්ගයේ බෙදීම කේ වතාවක් m y සමානයි mx ආකාරයේ කියලා අපිට ගණිතමය විදිහට ඔය සූත්‍රයේ යෙදෙනවා. අපි මොකද කරන්නේ? විවිධ ස්කන්ධ වලට අදාළව ආවර්ත කාලයන් වෙන වෙනම ප්‍රායෝගිකව අරගෙන mට ඉදිරිව t වර්ගයේ ප්‍රස්ථාරය හැඳලා එයාගේ සරල රේඛාවක් එනවා නම් අපේ උපකල්පනය සත්‍යයි කියලා තහවුරු කරගන්න පුළුවන්. ඒතර ක්‍රමය ගන්න කොහොමද? ඔය ඇටෝම සම්බන්ධ කරලා ආරම්භක භාරය යොදලා මුලින්ම අදාළ ස්කන්ධයට අනුරූප වෙච්ච නේද දෝලන කාලාවර්තය ලබා ගන්නවා. නේද? මෙහෙම දෝලන කාලාවර්තය ලබා ගැනීමේදී අර ස්කන්ධයට ආසන්න වශයෙන් දර්ශකයේ තියෙන විදිහට සකස් කරගත්තොත් දෝලන ගණන් කරන්න නිවැරදිව ගණන් කරන්න පහසු වෙනවා. නේද? හැම වෙලේම සිරස්තලයක දෝලනය වෙන්න තමයි සලස්වන්න ඕනේ. කාලය මෙනීමේ දෝෂය අවම කරවා ගැනීම සඳහා කාල මිනිමේ නිර්වද්‍යතාවය වැඩි කිරීම සඳහා දෝලන 50කට විතර කාලය මැනලා ඒ සුරින් ආවර්ත කාලය ගණනය කරලා ගන්න. ඒකට ඔය වගේ අගයන් පාඨාංක 6ක් විතර අරගෙන අපි වගුවක දක්වලා ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රස්ථාරය අඳින්නයි හදන්නේ. ඒකට මෙන්න මේ ස්කන්ධය දෝලන 50කට කාලය දන්නවනම් එක දෝලනයකට ගත වෙන කාලය හොයන්න පුළුවන් 50න් බෙදලා. ඊට පස්සේ ඒ යගේ වගුව වර්ග කරලා t වර්ගය වෙනම ගණනය කරලා mට ඉදිරිව t වර්ගයේ ප්‍රස්ථාරය අඳිනවා. ඇඳට පස්සේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් නම් එන්නේ අපිට ලියන්න පුළුවන් t වර්ගයේ අනුලෝම වූ සමානුපාතිකයි mට කියලා. එතකොට ගණිතමය විදිහට අපිට t සමානයි 2π වර්ගමූලය ඇතුලේ m බෙදීම කියන සම්බන්ධය සත්‍යයි කියලා සත්‍යාපනය වෙනවා සරල රේඛාවක් ලැබීම මගින්. හොඳට තේරුම් ගන්න. එතකොට මේකෙදී සැලකිය යුතු කරුණු විදිහට අපිට මොකද්ද කරන්න පුළුවන්? මොනවද? කාල මිනිමේ දෝෂය අවම කරවා ගන්න දෝලන වැඩි ගානක් ගන්නගෙන තමයි ආවර්ත කාලය හොයන්නේ. නේද? විස්ථාපනය කුඩා විස්ථාපනය යොදලා තමයි ආවර්ත කාලය ගණනය කරන්නේ. මොකද මේ කුඩා විස්ථාපන සඳහා තමයි ඔය ආවර්ත කාලයේ සූත්‍රය වළංගු වෙන්නේ. පැහැදිලි ඇති. ඉතින් සරල මට්ටමේ ප්‍රැක්ටිකල් එකක්. අපි බලමු මේකට අනුරූපව ඇවිල්ලා තියෙන විභාග මට්ටමේ ගානක්. පාස් පේපර් ගානක්. මෙන්න දුනු නියතයේ කේසෙවීම සඳහා ඔය තියෙන ප්‍රශ්නය ගොඩනැගිලා තියෙනවා. පැහැදිලි තුනක දුනු නියතය හොයන්නයි යන්නේ. ළමයි මේ ගාන තනියම කරලා ඊට පස්සේ විවරණ බලන්න. අපෙන් අහනවා මීටර රූල නිවැරදිව පිහිටිය යුතු තැන අඳින්නයි කියලා. විතතිය මනින්න. විතතිය මනිනවා. විතතිය කියන්නේ ස්කන්ධයක් එල්ලුවට පස්සේ වැඩිපුර ඇදෙන දිගෙහි වැඩිවීම. ඒක මනින්න නම් නේද? ඔය කියන දුන්නට සමාන්තරව මීටර රූල ඇඳිලා තියෙන්න ඕනේ.
ඊගාවකින් කියනවා දුනු නියතය ගණනය කරන්නයි කියලා ඔය කියන ප්‍රස්ථාරය යොදාගෙන. එතකොට දැන් මේකේ ස්කන්ධය සහ විතතිය අතර සම්බන්ධයක් තමයි දීලා තියෙන්නේ. m ස්කන්ධයක් එල්ලුවට පස්සේ ඇතිවෙන විතතිය E කියලා ගත්තොත් මේ mg බර සමතුලිත කරන්න තමයි දුන්න පහළට ඇදිලා දුන්න මගින් ඉහළට බලයක් ඇති කරවීම මගින් ස්කන්ධය සමතුලිත වෙන්නේ. එතකොට සමතුලිතතාවය සැලකුවොත් පහළට බර mg සමාන වෙනවා ඉහළට බලය F ට. අපි දන්නවා වෙනම යාන්ත්‍ර විද්‍යාවේ F සමානයි KE කියන්නේ. F සමානයි mg ට F වෙනුවට KE සමානයි mg කියලා කියන්න පුළුවන්. y අක්ෂයේ විදියට y අක්ෂය ඇවිල්ලා තියෙන විතතිය. එතකොට E යුක්ත කරොත් E සමානයි සිම්පල් G බෙදීම K වතාවක් කැපිටල් M කියලා එන්නේ. එතකොට y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයේ y අක්ෂයට විතතිය දැම්මොත් x අක්ෂයට ස්කන්ධයේ අගයන් දැම්මොත් අනුක්‍රමණයෙන් එන්නේ සිම්පල් G බෙදීම K ගේ අගය. ගණිතමය විදිහට. අපි මොකද කරන්නේ? අපි අර කොන්දේසි දෙකට අදාළ මොනවද ප්‍රස්ථාරයක අනුක්‍රමණය සෙවීමේදී ඈතින්ම පිහිටන වඩාත්ම නිවැරදිව කියවිය හැකි ලක්ෂ දෙකක් තෝරගන්නවා පාඨාංක නොවන. එහෙම ලක්ෂ දෙක තෝරගෙන ඒ ලක්ෂ දෙක භාවිතා කරලා අනුක්‍රමණය හොයලා අදාළ අනුක්‍රමණය සමාන කරනවා සිම්පල් G බෙදීම Kට. G කිව්වේ ගුරුත්වාකර්ෂණය, K කිව්වේ දුරු නියතය. එතකොට මෙතෙන්දී මූලිකව දැනුවත් වෙන්න m ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් තියෙන්නේ E විතතිය මීටර වලින් තියෙන්නේ. ඒකින්ද ඒ SI ඒකක වලින්ම අපිට ආදේශය ওই විදිහට දාලා ගන්න පුළුවන් වෙනවා. කිසිම 10 බල වෙනස් වීමක් වෙන්නේ නැහැ. වෙනම වෙන් කරන්න අවශ්‍ය නැහැ. ඕකෙන් K දුනු නියතය සඳහා ඒකකයේ අදාළ උත්තරයක් එනවා. ඒකකයේ කිලෝග්‍රෑම් මීටරයට කියලා එනවා. පැහැදිලි නේද? හොඳයි. ඔය ක්‍රමයේ ගැන දැනුවත් වෙන්න අංක ඉලක්කම් සුළු කිරීම නැවත බලලා නිවැරදි සුළු කිරීම වලට යන්න බලන්න. අඩුපාඩු තියාගන්න එපා. තනියම මේක කරලා තමයි උත්තර බලන්න ඕනේ. ඒකට තමයි නිවැරදිම අවබෝධය එන්නේ ඔයාලට. ව්‍යුත්පන්නයන් කිරීම එහෙම නැවත පුරුදු වෙන්න. වැඩිපුර ගණන් හදනකොට තමයි ඔයාලට මේ ගැන අර මූලික රටාව අවබෝධ වෙලා නම් පුතේ මේවා ඉතාම සරල ගණන්. හොඳයි. ඊගාට අපෙන් අහනවා K නිර්ණය කිරීම සඳහා උපයෝගී කරගන්න ලක්ෂ්‍ය පැහැදිලිව ප්‍රස්ථාරය දක්වන්න. අන්න අපි දන්නා ප්‍රස්ථාරික දැන් ඕනෙම ව්‍යුහගත පේපර් එකක අඩුම එක ප්‍රශ්නයක් හරි එනවා මේ අනුක්‍රමණය හොයන්න. ඒකට අනුක්‍රමණය හොයන්දී ලකුණු දෙන්නේ මෙන්න මේ කොන්දේසි දෙක ඇතුළත් වෙන විදිහට උත්තර ලිව්වොත්. මොකද්ද? ලක්ෂ දෙක ඈතින්ම තියෙන්න ඕනේ නිවැරදිව කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. එක කොන්දේසියක් පාඨාංක නොවන ලක්ෂ දෙකක් විය යුතු වෙනවා. ඒක දෙවෙනි කොන්දේසිය. හොඳයි බලන්න වෙන්නේ ඊගා ප්‍රශ්නේ කියනවා T සඳහා සම්බන්ධතාවයක් දීලා ප්‍රස්ථාරයක් ඇඳීමට සුදුසු ව්‍යුත්පන්නය කරන්නයි කියලා. එතකොට අපිට වෙනස් කරන්න පුළුවන් මේකේ එල්ලන ස්කන්ධේ ඒ අනුව වෙනස් වෙන්නේ ආවර්තකාරය කියලා ගත්තා. ඒතර m තියෙන්නේ වර්ගමූලයක් ඇතුලේ. එතකොට m උක්ත කරන්න ගියොත් m වෙන් වෙන්න ලියන්න ගියොත් t වර්ගය තමයි උක්ත වෙන්නේ. ඒකින්ද t වර්ගය උක්ත කරනවා. t වර්ගය සමානයි කැපිටල් M ධන සිම්පල් M බෙදීම 3 වතාවක් 1ට kg කියලා එන්නේ. 2 එකක් තියෙනවා. 4 වර්ගය බෙදීම kg කියලා එන්නේ. පැහැදිලි නේද? එතකොට දැන් අපි මොකද කරන්නේ? මේකේ කැපිටල් M වෙන් වෙන්නත් තියෙන්න ඕනේ, t වර්ගය යුක්ත වෙන්නත් ඕනේ. ඒ විදිහට අපි සෙට් කරොත් t වර්ගය සමානයි 4 වර්ගයේ බෙදීම kg වතාවක් කැපිටල් M ධන 4 වර්ගයේ බෙදීම kg වතාවක් සිම්පල් M බෙදීම 3යි කියලා එනවා. ඒකට කවුරු වගේද මෙයා? y සමානයි mx ධන c ආකාරයි. පැහැදිලි නේද? ඔන්න අදාළ නිවැරදි ව්‍යුත්පන්නය. ඊට පස්සේ අපෙන් අහනවා නැවත සකස් කිරීමෙන් පස්සේ මෙම පරීක්ෂණයේදී පාඨාංක ලබා ගැනීමට අවශ්‍ය අමතර උපකරණ. මෙතෙන්දී කියලා තිබුණේ විරාම ඝටිකාව ගැන සඳහන් වෙලා තිබුණේ. කාලය මනින්න ඕනේ. ඒ සඳහා අපිට විරාම ඝටිකාව අවශ්‍ය වෙනවා. ඊගාවට සිම්පල් G සහ M නිර්ණය කිරීමට. M කියන්නේ සිම්පල් M කියන්නේ දුන්නේ ස්කන්ධය. පුතේ සිම්පල් M නිර්ණය කරන්න නම් M සම්බන්ධ වෙලා තියෙන්නේ අන්තඛණ්ඩයත් සමග. ඒකට M නිර්ණය කිරීම සඳහා අන්තඛණ්ඩය තියෙන්න ඕනේ.
නේද G සිම්පල් G නිර්ණය කිරීම සඳහා සිම්පල් G සම්බන්ධ වෙලා තියෙන අනුක්‍රමණියත් එක්ක ඒකින්ද සිම්පල් G නිර්ණය කරන්න අදාළ සමීකරණය අනුක්‍රමණිය තමයි අපි යොදාගන්නේ. අවසාන ගාන ඉතා වැදගත් බලන්න m අගයන්ගේ ප්‍රතිශත දෝෂය දීලා t ප්‍රතිශත දෝෂය 100ට එකට අඩු කර ගැනීමට කොපමණ දෝලන සංඛ්‍යාවක් අවශ්‍ය වේද කියලා අහනවා. එතකොට දැන් අපි දෝෂය ගැන සම්බන්ධය අපි දන්න සරලම කතාව ප්‍රතිශත දෝෂය සමානයි කුඩා මිනුම් බෙදීම මිනුමේ අගය වැඩි කිරීම 100%. ඒකට දැන් ප්‍රතිශත දෝෂය 100ට එක කරන්න ඕනේ. හැබැයි මෙතන වෙනම දීලා තියෙනවා භාගික දෝෂය සඳහා ප්‍රකාශනයක්. කුඩා මිනුම් බෙදීම මිනුමේ අගය කියන්නේ භාගික දෝෂයනේ. භාගික දෝෂයට අපි දානවා 2 ඩෙල්ටා t බෙදීම t. දෙවරක් ඩෙල්ටා t කාල මිනුමේ දෝෂය 0.1යි. ඊට පස්සේ දෝලන n ගානක් නම් එක දෝලනයකට කාලය අපිට දීලා තියෙනවා තප්පර 2යි කියලා. එහෙනම් දෝලන n සංඛ්‍යාවකට කාලය 2යි n වෙනවා. ඒතර මිනුම සඳහා 2යි n කියලා දැම්මා. වතාවක් 100ට 100 සමාන කරනවා කීයටද? 0.1කට. හොඳට පැහැදිලිව තේරුම් ගන්න. ප්‍රතිශත දෝෂය 100ට එක කරන්න අවශ්‍ය දෝලන ගණන අහන්නේ. අපි දෝලන ගණන n කියලා ගත්තා. එතකොට එක් දෝලනයකට කාලය තප්පර 2යි නම් දෝලන n ගණනකට කාලය 2යි n. මිනුම වෙනුවට 2යි n දැම්මා. දෙවරක් ඩෙල්ටා t වෙනුවට 0.1 ආදේශ කරා. ඉතින් පස්සේ ඊටම සරල සුළු කිරීම n උක්ත කරාට පස්සේ අපිට එනවා 10යි කියලා. ඒකට දෝලන 10ක් අවශ්‍ය වෙනවා කියලා දැනුවත් වෙනවා. අවසාන ප්‍රශ්නය පොටවල් එකිනෙක තදින් තෙරපී ඇති නවතම දුන්නක් භාවිතා කරොත් ගැළපෙන ප්‍රස්ථාරයේ හැඩය අඳින්න. පුතේ හොඳටම තද වෙච්ච දුන්නක් නම් පොඩි ස්කන්ධයක් එල්ලුවොත් එම විතතියක් ඇති වෙන්නේ නැති තරම්. යම් කිසි භාරයක් කෙල්ලෙන්න ඕනේ එයාගේ පොඩි හරි දිග වැඩි වීමක් වෙන්න. ඒ නිසා කුඩා ස්කන්ධවලදී විතතියක් නැහැ. විශාල ස්කන්ධ එල්ලද්දී තමයි විතතිය ඇති වෙන්නේ කියලා අපි තේරුම් අරගෙන නේද? අන්න M වල යම් අගයක් යනකම් විතතියක් නැහැ. එතනින් පස්සේ තමයි විතතිය ඇති වෙන්නේ කියන අදහසෙන් ප්‍රස්ථාරයන්ද නම් සම්පූර්ණ ලකුණ තියෙනවා. ඔය විදිහට පුතේ අනික් සියලුම ගණනුත් හදන්න තනියම හදලා ඉවර වෙලා විවරණ බලලා අඩුපාඩු හරි ගස්ස ගන්න.